හයි කොහොමද ඔයාලට? ඉතින් ඔන්න රටේ තියෙන විට වීසමේ බස්සුව ට්‍රැවල් ජෙනු අපි ආව පිඹුරැත්තෑව ඉස්පිරියකට. ඉතින් සුන්දරත්වයේ කියන්න තැන තියෙන කොහෙද? ඉතින් මේ තැන තියෙන්නේ අරලගංගිලට. අරලගංගිලට අපි අද රාත්‍රියේ ගත කළේ යාළුවගේ ගෙදර. ඔන්න අරලගංගිලට මිනුවන් ගොඩින් ගමන ආරම්භ කරපු අපි පාපිලි සවාරියෙදි බලාගෙනම මධ්‍යම අධිවේගී මාර්ගයට ඇතුල් වුණා. ඔන්න ඉතින් ගෙදරින් ගොතාගෙන ආව බස් එක කන්න තමයි අපි දැන් මේ හැස්තියෙන්නේ. සුදු කැකුළු බත්, මාළු වෙඹුල් තියන්, පරිප්පු, බෝංචි බැදුම්. මාරම රසයක්. ඩිසර්ට් එකට පොල් අයිස්ක්‍රීම්. ඔයගොල්ලොත් මගතොරදී හම්බුනොත් කාලා බලන්න වෙනම රසයක්. ආභරණ පටන් ගන්නකොටම අලියේ. ඉතින් දැන් ටිකක් රෑ වෙලක්නේ තියෙන්නේ. ඉතින් අපි හරිම පරිස්සමින් දැන් මේ රක්ෂිතය පව් කරන්න ඕන. මඟතොට යනේන අපිට ඉතින් මේ වගේ පුංචි තේකඩ කියන්නේ ගමන් වෙහෙස නිවන්න කියාපු තැන්. තේකකුත් බීලා මේ පහු කරන්නේ මනම් පිටිය පාලම. ඔන්න ඉතින් රෑවෙද්දි අපි ආවා අරලගංගිල අපේ යාළුවගේ ගෙදරට. පොළොන්නරුවට එන ඔයාලට කිලෝමීටර් 35ක් පමණ දුරක් තමයි අරලගංගිලට තියෙන්නේ. හෙට උදෙන්ම අපි යමු පිඹුරැත්තෑව ඉස්පිරියකට. හායි good morning. මේ තමයි පිඹුරැත්තෑව ඉස්පිරියකට ඇතුල් වෙන ඩෑම් එකට පහළින් තියෙන පාර. ඔන්න අපි ආව පිඹුරැත්තෑව ඉස්පිරියකට. මෙතන තියෙන සුන්දරත්වය නම් වචනයෙන් විස්තර කරන්න බෑ. ඒ තරමටම ලස්සනයි. පිඹුරැත්තෑව ඉස්පිල් කරන කාලයට තමයි එන්න ඕන. ඉතින් එහෙම ආව කෙනෙක්ට මේ තැන කවදාවත්ම අමතක වෙන්නේ නැහැ. ඒ තරමටම ආකර්ෂණීය තැනක්. ඉතින් පීනන්න බැරි කෙනෙක් නම් උඩින් බහින්න කියලා හිතන්නවත් එපා. හැබැයි පහළින් ඕන තරම් සැපට හොඳට නාගන්න පුළුවන්. ඉතින් පොඩ වැස්සකුත් එක්ක අපි ආයෙත් ආවා අපේ යාළුවගේ ගෙදරට. ඔන්න හරි ගම් වැදිලා. මෙහෙරේ ගන්න.
ඔන්න ඉතින් ත්‍රාසයෙන් බීතියෙන් කුතුහලයෙන් අපේ දෙවෙනි දවසත් ගත කළා. ඉතින් අපිට මේ අර්ලගංවිල ගමන නම් කවදාවත්ම අමතක වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ලස්සන ගමනකින් අපි නැවතත් හමු වෙන්න. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.